තිරය පිටුපස YouTube නාලිකාවෙන් අද තමුන්නාන්සලා රැගෙන යන්නේ විලච්චියට. පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් සහ සුළි සුළඟින් විපතටපත් එසේම අවතැන් වූ ජනතාවට වෛද්‍ය පහසුකම් එසේම රෝගී අවස්ථා පරීක්ෂා කිරීම පසුගියදා විලච්චිය යාය 3 සුදර්ශනාරාම විහාරස්ථානයේ සුරක්ෂා මධ්‍යස්ථානයේදී සිදුනා ආයුබෝවන්ඩ මහවිලච්චිය මහරෝහලේ වෛද්‍යතුමාගේ ඉල්ලීම මත තමයි මේ වෛද්‍ය සායනය පැවැත්වුණේ ආයුබෝවන්ඩ. මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේනානායක්කාර අනුරාධපුර සෞඛ්‍ය නිලධාරී නිමල් කරුණාරත්න මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ මේ වෛද්‍ය සායනය පැවැත්වුණු අතර මේ වීඩියෝ වාර්තාව තිරේ පිටුපස YouTube නාලිකාවට එවනු ලැබුවේ චිත්‍රරත්න කළුආරච්චි මහතා. කටයුත්තෙන් ගොඩ වෙලා මේ වලින් ගොඩ වෙලා මගේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ මේ දරුවෝ සියලු දෙනා ඉතාම සතුටින් hina වෙලා ඉන්න රටක් හදන්න අපි අදහසක් තියෙනවා. ඉතින් ඒ කටයුත්තේ අංශු මාත්‍රික පුංචි කටයුතු තමයි මේ කරන්නේ. ડોક્ટર නිර්මල ડોક્ટર අශෝක මේ හෙද කාර්ය මණ්ඩලය ඇත්තටම සියලු දෙනා දැන් මම ඇවිවේ ડોක්ටර්ගෙන් මේ උනට බොන බෙහෙත් පෙති ගැන කියලා තියෙනවද ඒව පාවිච්චි කරනවද කියලා. ඇත්තටම ඒ කටයුතු ලංකාව පුරාම ඉතාම හොඳින් කෙරෙන්නේ. දැන් පහුගිය දවසක කලාඔය පාලම අසල 64 දෙනෙක් එක බස් එකක වහලක් උඩ තනි ජල යායක තනි වෙලා ඉඳලා දවස් එකහමාරක් එක දිගට අඛණ්ඩ වැස්සේ සීතලේ ගැහි ඉඳලා මිනිස්සු 64ක් අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ 64ක් අපි හෙලිකොප්ටර් ගෙනාව බේර ගන්න බෝට්ටු ගෙනාව බේර ගන්න බැරුව මොන විදියෙන් හරි ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂිත මාර්ගය යටතේ බේරගෙන පනගට ගහගෙන ඊයේ යාපනයට යනවා. ඉතින් මේ ඇත්තටම මේ ධෛර්යය දාන්නේ මේ රටේ මිනිස්සු බේර ගන්න. ඉතින් ඒකිට මගේ ආදරණීය අම්මා තාත්තා මේ වෛද්‍ය උපදෙස් පිළිපදින්න මේවා ඉතාම වැදගත්. අපි ඉතාම සුළු කොට තකනවා මේ වගේ වෙලාවක රෝග බෝ වෙන ප්‍රවණතාව වැඩි නැඹුරු වැඩි. ඉතින් ඒක නිසා ඒවා හොඳින් සැලකිල්ලට ගන්න අද මගේ අම්මට තාත්තට මේ ලැබෙන තමන්ගේ ශරීර කූඩුවල තියෙන ඔය දහසක් ව්‍යසන රෝග ව්‍යාධියන් සනීප වේවා සුව වේවා මේ පින්කම සංවිධානය කරපු සියලු දෙනාට ඒ පිනෙම තමන්ගේ ආත්මය සුවපත් වේවායි කියන ප්‍රාර්ථනාවක්ව මගේ අම්මා තාත්තගෙන් සමුගන්නම්. තව ගොඩාක් මේ වගේ තැන් ගැන බලන්න තියෙන නිසා මම විශ්වාස කරනවා මේ කටයුතු තාම සාර්ථකයි හරි සාර්ථකයි. මහ විශාල තොගයක් මෙතන මේ ඇවිල්ලා ඉන්නවා. ඒ සේවාව අපේන මේ උතුම් මිනිසුන්ට උතුම් දෙවිවරුන්ට පින් දෙමින් මගේ වචන කීපය අවසන් කරන්නම්. බොහොම ස්තුතියි සියලු දෙනා අහගෙන ඉන්න.